Hi everyone! ඉතින් කොහොමද ඔයාලට? ලංකාවේ නිලි රචන මාලිනී ෆොන්සේක මහත්මියගේ වියෝවත් සමග ඇය ගැන ඇය කෙරූ දේවල් ගැන ගොඩක් අය ආය කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඔබ දන්නවද ඇයගේ ජීවිතේ ගොඩක් තනිකමක් හුදකලාවක් දැනුනම කරලා තියෙන්නේ සත්තු එක්ක කාලේ ගත කරන එක කියලා. ඇගේ නිවසෙහි පූස වගේම බල්ලොත් ඇගේ තනියට ඉඳලා තියෙනවා. මේ ඔබ දැන් දකින්නේ එයාලගේ ඡායාරූප කිහිපයක්. මාලිනී කියන්නේ ඇත්තටම හරිම මානුෂීය කාන්තාවක්. ඇය ඔඩෙල් ව්‍යාපාරයේ නිර්මාතෘවරියෝ ඔටාරා ආරම්භ කළ වීදි සතුන් බලා ගැනීමේ සංවිධානය වන එම්බාකි විවිධ වැඩසටහන් සඳහා සහභාගී වෙමින් එම සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකාවක් වශයෙන්ද කටයුතු කරලා තියෙනවා. ඇය ලංකාවේ සිනමා කර්මාන්තයට විතරක් නෙවෙයි මෙවැනි සුරතල් සතුන් සඳහා විශාල කාර්යභාරයන් රැසක් සිදු කරලා තියෙනවා. ඔබ ඇයගේ මේ ක්‍රියාව අගයනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.